Save the Sri Lankan leopard. අපට ආවේනික ශ්‍රී ලංකාවේ කොටියා සංරක්ෂණය කිරීම සඳහා වනසත්ව සහ ස්වභාවාරක්ෂක සංගමය සමග සිදු කරන දිගුකාලීන ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍යානුග්‍රහය LOLC සමූහය. මේ සතුන්ගේ ශේම භූමියයි. අලි, මුවන්, ගෝනුන්, වලසුන් තම නිදහස භුක්ති විඳින නිවහනයි. නොයෙකුත් කුරුල්ලන්ගේ විසිතුරු ලෝකයයි. එම සත්තු අතර දක්නට ලැබෙන කොටියා පරිසරයට ගෙනෙන්නේ රමණීය බවක්. ලෝකයේ කොටි උපවිශේෂ 8ක් දැකගත හැකි අතර ඉන් ශ්‍රී ලංකාවේ විසෙන උපවිශේෂය පැන්තරා පාඩස් කොටියා යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. මෙය අප රටට ආවේනික උපවිශේෂය වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන බිලාල පවුලේ විශාලතම සත්වයා වන කොටියා පිළිබඳ ගවේෂණාත්මකව සොයායාමටයි අපි මේ සූදානම් වන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී දිව්‍යා නමින් හැඳින්නුවත් මෙම සත්වයාගේ නිවැරදි නාමය කොටියාවේ. ඉංග්‍රීසි භාෂාවෙන් ලෙපර්ඩ් ලෙස හැඳින්වේ. ලෝකයේ ටයිගර් ලෙස හඳුන්වන්නේ ව්‍යාග්‍රයන්. ඔවුන්ගේ ශරීරයේ සිරස් අතට වැඩුණු ඉරි පිහිටයි. එම සත්ව විශේෂය පැන්තරා ටයිග්‍රීස් යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. නමුත් මෙම සත්ව විශේෂය ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයේ දක්නට නැහැ. හඳුන් දිවියා, වල් බලල සහ කොළ දිවිය යන බිලාල පවුලට අයත් තවත් විශේෂ 3ක් ශ්‍රී ලංකාවේ ජීවත් වේ.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලින් කළු කොටින්ද හමුවේ. මෙම කළු කොටියාද පැන්තරා පාඩුස් කොටියාගේම වෙනත් වර්ණ ප්‍රභේදයකි. අධික මෙලනින් වර්ණකය නිසා මෙම සතුන්ගේ සම කළු පැහැයෙන් දිස්වේ. මෙය ජානමය වෙනස්වීමක ප්‍රතිඵලයකි. මෑතකදී අපි දන්නවා කොටියාගේම ජානම වෙනස්වීමක් හින්දා බිහිවුණු කළු කොටියා කියලා අපි හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ කළු කොටියා සජීව බලගන්න පුළුවන් එකම ස්ථානය තමයි යාල ජාතික උද්‍යානය. අපි ඒ කළු කොටියා විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට ඉලක්ක කරනවා වගේම අපි ඒක විශේෂී අවස්ථාවක ඒ වගේ දුර්ලභ අවස්ථාවක ඉඳලා ඒ කළු කොටියා ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය සංසද දෙපාර්තමේන්තුව විදියට විශේෂ උත්සාහයක් ප්‍රයත්නයක් දරනවා. බිලාලයා ලංකාවේ කොටියා. ඉතින් කොටියා යෙලෝස්ටෝන් වල වෘකයා හා සමාන සතෙක්. ඉතින් ඒකට කියන්නේ ට්‍රෝෆික් කැස්කේඩ් කියන අලුත් විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වන්නේ වෘකයා පරිසරය කරන ඒ කර්තව්‍ය. එවැනිම ට්‍රෝෆික් කැස්කේඩ් එකක් සිද්ධ කරන අපි දන්න විදියට මේ කොටියා. වනෝද්‍යානය තුළ ගහන ගණත්ව කළමනාකරණයේදීත් මෙම විශේෂ ඉතා වැදගත් වෙනවා. මොකද අපි කරන ලද පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන මේ වනෝද්‍යානය තුළ ජීවත් වෙන වනගත ගවයින්. ඒ කියන්නේ ගවයින්ගේ පැටව් තමයි විශේෂයෙන්ම වැඩි වාර ගණනක් මේ අනුභව කරලා තියෙන්නේ. ඊගාවට මුවපවුලේ විශේෂ තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඉතින් ඒ තුලත් ගහන ඝනත්වය කෙරෙහි සහ පරිසර තුලිතතාවයේ සම්බන්ධයෙන්ුත් විශාල දායකත්වයක් පරිසර සංරක්ෂණයේදී ලැබිලා තියෙනවා. ප්‍රධානව යාල, කුමන, විල්පත්තු, හෝටන් තැන්න වැනි ජාතික වනෝද්‍යාන සහ ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල කොටියා ජීවත්වේ. කොටියාගේ තද කහ දුඹුරු ශරීරයේ කළු පැහැ පොල්ලි රටාවක් දැකගත හැකි. සෑම කොටියකුටම ඔවුන්ට අනන්‍ය වූ පුල්ලි රටාවක් පිහිටයි. මෙම සත්වයා ශීරපායි විලෝපිකයෙක්. මේ සත්වීන් දවසේ පැය 24ම ක්‍රියාකාරී වන අතර රාත්‍රී කාලයේදී වඩා සක්‍රිය වේ. නමුත් වඩාම ක්‍රියාශීලී වන්නේ අලියම සහ සවස් පාකේදී. ගොදුරට නොපෙනෙන ලෙස සැඟවී සිටිමින් ඉතා සෙමින් ඉවසීමෙන්. ගොදුර වෙත ළඟාවෙන මේ සත්වයා එක් වරම ගොදුර වෙතට කඩා පැන ගොදුර දැහැගනී. ඔවුන්ගේ කහ දුඹුරු පැහැ ශරීරයේ කළු පුල්ලි රටාව අඳුර සහ ආලෝක තත්ත්ව යටතේ පහසුවෙන් වේශාන්තරණය වීමට උපකාරී වේ.
සාර්ථක දඩයම්කරුවෙකු ලෙස මොවුන් බොහෝ අනුවර්තන දක්වයි. පිරිමි සතුන් දැහැගත් ගොදුර තනිවම භුක්තිවිඳීමේ කැමැත්ත දක්වන අතර බොහෝ අවස්ථාවල ගොදුර කටින් අල්ලාගෙන ගසකට නැග අනුභව කරයි. මෙසේ සිදු කරන්නේ වෙනත් විලෝපිකයන්ගෙන් තම ගොදුර ආරක්ෂා කර ගැනීමටයි. සාමාන්‍යයෙන් විශාල ශීරපායි සතුන් ගොදුරු කරගන්නා අතර එවන් ගොදුරු නොමැති විටක කුඩා සතුන් දඩයම් කිරීමට පෙළබේ. මාංශ භක්ෂිකයෙකු ලෙස මොවුන්ට ඒ සඳහා බොහෝ අනුවර්තනයන් ඇත. දඩයම් කිරීමට සහ මස් ආහාරයට ගැනීමට ඔවුන්ට තිවුණු දත් සහ නිය පිහිටා ඇත. තම පැටවුන් කුඩා කාලයේදී කොටි මව තමන් දඩයම් කරන ගොදුරුවලින් ඔවුන් පෝෂණය කරයි. දැඩි හිරුරස් ඇතිවන විට වදුලක හෝ සෙවන තිබෙන ගල්තලාවක විවේකීව සිටින්න මේ සතුන් පුරුදුව සිටි. ස්වභාවික පරිසර පද්ධතියක ආහාරදාමයක ඉහළම පෝෂී මට්ටම නියෝජනය කරන බැවින් කොටිය සැලකෙන්නේ අග්‍ර විලෝපිකයා ලෙසයි. හෝටන් තැන්න ආශ්‍රිතව ගත්තොත්හෙම දන්න වියලි කලාපේ සාමාන්‍යයෙන් ඒ කට්ටිය මාංශ ඉහළ විලෝපිකයෝ ඒ කියන්නේ මාංශ භක්ෂකයෝ මේ කට්ටියට වියලි කලාපයේ ජාතික උද්‍යානයක් හෝ ඒ තියෙන පරිසර පද්ධතිවල ඉහළ ශීර්පායි සතුන් ප්‍රමාණයක් මේ කට්ටිය ගොදුරු බවට පත් වෙනවා. දැන් කුළු හරකා, තිත්මුවා, ඒ වගේ ඊට පස්සේ ඌරා වගේ මේ ඔවුන්ට ගොදුරු වෙනවා. නමුත් හෝටන් තැන්න ජාතික උද්‍යානයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගෝණ සහ ඒ වගේම යම් සීමිත සංඛ්‍යාවක් වල්ලූරන් ඒ වගේම හාවුන් සහ විශාල ප්‍රමාණය මීයන් දඩයම් කරන අවස්ථා හෝටන් තැන්න ජාතික උද්‍යානයේදී දකින්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ආහාර රටාව ආහාර විලාස යම් සීමාවකට ලක් වෙලා තියෙන හෝටන් තැන්න ජාතික උද්‍යානය තුලදී. සාමාන්‍යයෙන් ගැහැණු කොටියකුගේ බර කිලෝග්‍රෑම් 30-60 අතර වන අතර පිරිමි කොටියකුගේ බර කිලෝග්‍රෑම් 40-90 අතර වේ. ඇතැම් අවස්ථාවල කිලෝග්‍රෑම් 90 පමණද වාර්තා වී ඇත. කඳුකර ප්‍රදේශවල වෙසෙන කොටින්ට ඔවුන්ගේ හොඳින් වැඩුණු මේදස්ථාරය සහ ගන ලොම් තට්ටුව නිසා සාමාන්‍යයෙන් විශාල ශරීර ප්‍රමාණයක් හිමිවේ.
පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැණු සතුන්ට වඩා 30-50 අතර ප්‍රතිශතයකින් විශාලයි. වැඩුණු කොටියකුගේ වලිගය හැර ශරීරයේ දිග සාමාන්‍යයෙන් අඩි 4-6 අතර වේ. වලිගයේ දිග සාමාන්‍යයෙන් අඩි 2-3 පමණ වේ. ගැහැණු සතුන් වරකට පැටවුන් 2-6 අතර ප්‍රමාණයක් බිහි කරයි. මින් බොහොමයක් පැටවුන් ලතුරු කාලයේදීම මියගොස් වැඩිහිටිවියට එළඹෙන්නේ පැටවුන් 2 දෙනෙකු හෝ 3 දෙනෙකු පමණි. කොටින් වසරේ ඕනෑම මාසයකදී සංසර්ගයේ යෙදෙන අතර වියලි කලාපේ ඔවුන් සංසර්ගයේ යෙදෙන ප්‍රධාන කාලවකවානු 2ක් පවති. එනම් ජුනි සිට සැප්තැම්බර් සහ නොවැම්බර් සිට දෙසැම්බර් කාලසීමාවය. ගර්භණී සමය දින 90-105 අතර වේ. ප්‍රජනන සමය තුළ ගොඩක් වෙලාවට මේ වසම්චර්යාව දක්වන සතෙක්. ඉතින් ගොඩක් වෙලාවට ඒ වසමක් තුළ ඉන්න ගොඩක් වෙලාවට පිරිමි සතෙක් ගැහණු සතුන් සමග එකතු වෙනවා. සමහරට එක වසමක ඩොමිනන්ට් වෙන්නේ පිරිමි සතෙක් ගැහණු සතුන් කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ වුන් ප්‍රජනනය කරලා වරකට පැටව් 2-3 එක වගේ සංඛ්‍යාවන් බිහි කරනවා. දැන් මෑත ගත්තොත් එහෙම අපේ පැටව් බිහි වෙච්ච කණ්ඩායම් 4-5ක් වගේ ජාතික වනෝද්‍යානය තුල නිරීක්ෂණය වෙනවා. ඒනුත් පැටව් 3 පැටව් 2 එක වගේ නිරීක්ෂණය වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම අපි දැන් ගොඩක් නිරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ උන් ප්‍රජනන ක්‍රියාවලිය තුළ එක්ුණත් සෑම අවස්ථාවකම පැටවුන් ලැබීමේ සම්භාවිතාව අඩුයි. ඒකට විවිධ හේතු බලපානවා. ඒ වගේම උන්ගේ සංසර්ගයෙන් සාර්ථක වෙන අවස්ථා අඩු වෙනවා. ඉතින් ඒ තුළ පැටව් ඒ කියන්නේ ගැහණු සතුන් සෑම අවස්ථාවකදීම බිහිවීම නිරීක්ෂණය වෙන්නේ නැහැ. නමුත් වනෝද්‍යානය තුළ පැටව් බිහි වෙනවා. ඒ වගේම සංසර්ගයන් අවුරුද්දකට දෙපාරක් විතර වගේ දැකපු අවස්ථා තියෙනවා. ඉතින් නමුත් සෑම අවස්ථාවකම පැටව බිහිවීම අඩු. ඒ හේතුන්ගේ මම හිතන්නේ සංසර්ගයේදීමේ ක්‍රියාවලියේදීත් යම් බාධාවන් තියෙනවා. ඉතින් ඒ නිසා එහිදී ඒ ගැටලුකාරී තත්ත්වයන් මත පැටව බිහිවීම අඩු වෙලා තියෙනවා. ඒ බිහිවන පැටවුන්ගෙනුත් යම් ඉතුරු වීම වෙන්නේ 3 දෙනෙක් බිහි වුණා. සමහර අවස්ථාවල එක පැටියෙක් වගේ සමහරට 3 දෙනාවක් නැති වෙනවා. ඒ හින්දා ගහන ගණත්ව පාලනයට ඒක ස්වභාව ධර්මය විසින් වෙන දෙයක්. ගෑනු සත්තු සහ පිරිමි සත්තු භූමිය බෙදාගෙන තියෙන ක්‍රමය අනුව තමයි පිරිමි සත්තුන්ට ගෑනු සත්තු මුණ ගැහෙන්නේ. පිරිමි සතෙක්ගේ අඩවිය ගෑනු සත්තු 2-3 දෙනෙක්ගේ අඩවි හරහා වැටෙනවා. ඒ කියන්නේ ඒ අඩවි පිරිමි සත්තුන්ගේ අඩවි විශාලයි. ඒකෙන් තවත් දෙයක් දැනුවත් වෙනවා. පිරිමි සත්තු සහ ගෑනු සත්තු
එක්තරා අනුපාතයකට ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එරිමි සතෙක් ඉන්න ප්‍රදේශයක ගෑනු සත්තු 2-3 දෙනෙක් ජීවත් වෙනවා. පිරිමි සතාට අවශ්‍යයි වෙනත් පිරිමි සත්තුන්ගෙන් ඔහුගේ අඩවිය රැක ගන්න. ඒ අඩවිය තුලට ගෑනු සත්තු ඇතුල් වෙන එක පිරිමි සතාට වාසියක්. ඒ නිසා ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒත් ගෑනු සත්තු අතර භූමිය බෙදාගෙන තියෙන ආකාරය අනුව ගෑනු සත්තු දෙන්නෙක් අඩවි මායමක මුණ ගැහුණොත් මූණට මූණ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් පසු බැස්සේ නැත්තම් මාරාන්තික සටනක් වෙන්න ඉඩ තියෙනවා. අපට ආවේනික ශ්‍රී ලංකාවේ කොටියා සංරක්ෂණය කිරීම සඳහා වනසත්ව සහ ස්වභාවාරක්ෂක සංගමය සමග සිදු කරන දිගුකාලීන ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය LOLC සමූහය. Save the Sri Lankan leopard.